ඉතින් කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? මගේ ආදරණීය ඔයාලා හැමෝම හැපි නිලුම් මගේ channel එකට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඔය ඉතින් අපේ පුතා ඉස්කෝලේ යන් තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. අද ඔන්න මට ඉතින් අද ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා තමයි තියෙන්නේ. අද අපිට දානි තියෙනවා. අපි පන්සල් දෙකකටම දානි දෙනවා. ඉතින් අපේ ගමේ පන්සලට නම් අපිට හැම මාසෙම දාන්න තියෙනවා. හැමදාම නෙමෙයි හැම මාසෙම මාසෙකට දවසක්. ඉතින් මම මේ අපේ කතරමුරුංග කොළ ගහේ කොළ ටිකක් කඩා ගන්න ගමන් තමයි ඉන්නේ. කියන්න ඕනේ අද උදේ පාන්දරම ගත්ත වීඩියෝ එකක් නිසා ඉස්සෙල්ලාම හැමෝටම සුබ උදෑසනක් වේවා කියලා කියනවා. කොළ කඩලා තියලා උයනට වඩා එවලේ කඩලා අරගෙන උයන එක ගොඩාක් හොඳයි. අර ෆ්‍රෙෂ් පිට තියෙනවනේ. ඉතින් මට උණු අකරතැබ්බිය තමයි අද අපිට දානි තියෙනවා. අපේ ගමේ පන්සලට නෙමෙයි. අපි අපේ අල්ලපු ගමටත් දානි දෙනවා. අල්ලපු ගමේ පන්සලට නම් අපිට දානි තියෙන්නේ මාස 3කට සැරයක් තමයි. ඉතින් බලන්නකෝ පුදුම වැඩේ කියලා කියන්නේ දානේ අමතකම වෙලා ගියා. දැන් ඉතින් හෙට දානි තියෙනවා නම් අද ලෑස්ති වෙන්න ඕනේනේ. වෙනදා නම් ඉතින් දානි තියෙන දවසට කලින් දවසේ ටවුමට ගිහිල්ලා ඒ ඕන කරන දේවල් ඔක්කොම අරගෙන එනවා. ඉතින් දැන් දානි හෙට තියෙනවා කියලා මතක් වුණේ රෑනේ. හරිම වැඩේ තමයි ඉතින් වෙලා තියෙන්නේ. ඉතින් මොනා කරන්නද ස්වාමින්වහන්සේව බඩගිනි තියන්නත් බෑ. කොහොම හරි දානි දෙන්න ඕන නිසා. ඉතින් මම ඇවිල්ලා ෆ්‍රිජ් එක උස්සලා බලනකොට කොහොම හරි ඉතින් මට දානි සේව් කරගන්න තරම් ಜಾති තිබුණා. හොඳ වෙලාවට ෆ්‍රිජ් එකේ මාළු ටිකක් තිබුණා. තව මල් ගෝව ගෙඩියක් තිබුණා. බතල වගේක් තිබුණා. ඉතින් මම හිතින් ප්ලෑන් කරා දානි ටික ගලපලා කොහොමද හදාගන්නේ කියලා. මම මේ අපේ පූසට අර මාළු වල සුද්ධ කරපු අර කරමල් අයින් කරන ඒවා පූසට දෙන ගමන් තමයි ඉන්නේ. ඒගොල්ලෝ ඒව කන හරි ආසයි. ඉතින් කොහොම හරි හිතුවටත් වඩා හොඳට මට මගේ දානි ටික ලෑස්ති කරගන්න පුළුවන් වුණා. ඉතින් එහෙම ගෙදර මොකුත්ම තිබ්බේ නැහැ කියලා කිසිම අඩුපාඩුවක් උනේ නැහැ. ඉතින් අන්නාස ගෙඩියකුත් ගෙදර තිබ්බ ඉතිච් එකක්. ඉතින් කොහොම හරි හැමදේම හොඳ විදිහට සිද්ධ වෙනවා. කොහොම මොන දේ වුණත්. ඉතින් මට ඒක ගැන ගොඩාක් සතුටුයි, මාරම සතුටුයි. ඉතින් තව කියන්න ඕනේ ඔන්න බලන්නකෝ මගේ ගොට්ටත් මම අර මගේ අතින් උණු වෙලා මම කලින් වීඩියෝ එක පෙන්නුවනේ. ඔන්න ඉතින් අපේ මහත්තයා මට ගොට්ටකුත් ගෙනල්ලා දුන්නා. තව අර නිකල් ගොටුත් තියෙනවනේ ඒකුත් ගෙනල්ලා දුන්නා. ඉතින් මම දැන් ඔන්න කපල කොටන ඒවා කරලා ඉවරයි. ওই තියෙන මිටි කිරි පපඩම් කඩලා තියාගත්තා. ඒකේ තියෙන දිය කිරි, මේ තියෙන බතල ටිකක්. ඒක මිරිසට උයා ගන්නවා. ඊට පස්සේ කතරමුරුංග කොළ මැල්ලුම මාළු ටිකත් කපලා සුද්ධ කරලා තියාගත්තා තම්බල ගන්න. ඉතින් ඊට පස්සේ මේ තියෙන මාළු ටික තම්බන්න හදාගත්තු කහ ගොරක ලුණු ටිකක් එහෙම දාලා වතුර ටිකක් දාලා ඊට පස්සේ මාළු මම බිස්ටෙක් දාන්නනේ හිතාගෙන ඉන්නේ. ඒකට අවශ්‍ය කරන දේවල් ටික කපා ගත්තා. මේ තියෙන්නේ මල් ගෝවා. ඉතින් දැන් මම ඉස්සෙල්ලාම ලිප පත්තු කරලා මාළු ටික තම්බ ගන්න තමයි හදන්නේ. ඒක තම්බලා අරගෙන ඊට පස්සේ බදින්න ඕනේ. බැදලා තමයි ඒක බිස්ටෙක් දාගන්නේ. එහෙම දාගත්තම ගොඩාක් එක රසට තියෙනවා. ස්වාමින්වහන්සේලා එක්කෙනයි ඉන්නේ. ඉතින් මහා ලොකුවට කියලා එහෙම දානි හදන්න ඕනේ නැහැ. ඉතින් දානි ඕන වෙන්නේ ස්වාමින්වහන්සේටයි බුද්ධ පූජාව තියන්නයි. ඉතින් ගෙදරින් අපිට කන්න ඕනේනේ අප තුන් දෙනාටයි. ඉතින් සමහර විට ඔයාලට හිතෙයිද දන්නේ නැහැ දානි ටික දැක්කහම අයියෝ මේ තරම් චුට්ටද දානි වලට උයාගන්නේ කියලා. ස්වාමින්වහන්සේ දානි ගන්නෙත් පොඩ්ඩයි. ඉතින් දැන් ඕක අපි අවුරුදු ගානක් තිස්සේටගෙනම දානි දෙනවනේ. ඉතින් ඒක නිසා දැන් ඉතින් මම දන්නවා ගානට අහක නොයන්න දානි ටික උයා ගන්න. ඉතින් ඕන මම දැන් කපල කොටලා ඒ දේවල් කිරිමිරි කළා. ඒකත් වෙනම තියාගෙන ඔක්කොම ඒ වැට්ටික ඉවරයිනේ. දැන් ඉතින් මට තියෙන්නේ ලිපට තියාගන්න විතරයි. ඊට පස්සේ මම ඔන්න ওই විදිහට ලිප් දෙකම පත්තු කරගෙන ලිප් දෙකේම උයා ගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මාළු
ටිකක් බිස්තෙක් දාගෙන ඉතින් උයනවා කියන එකත් ලේසි නැහැ. ඉතින් ඒකත් මේ හරි වෙලාවකට ඉතින් කරදරයක්. ගොඩක් අර මහන්සි වෙන්න ඕනේ ඉතින් එක දිගටම. ඉතින් දැන් මම මේ කුස්සියේ ඉන්නේ උදේ 4 ඉඳන් 4ට නැගිට වෙලේ ඉඳලා තාම කුස්සියේමයි. උදේ එක සැරයක් කියලා පුතාට කන්න දීලා එයාව ඉස්කෝලේ යවුවා. ඉතින් ඊට පස්සේ එයා ගියාට පස්සේ වෙලේ ඉඳලා මේ දානේ උයනේ වේවල ඇස්ති කරගන්න එක තමයි කරේ. ඊට පස්සේ දැන් මෙන්න මේ විදිහට මම මාළු ටිකක් හදලා මේ දාන්නේ මම ගෙදර හදාගත්තු සෝයා සෝස් ටිකක්. ඉතින් ඊට පස්සේ ඒකටම සෝයා සෝස් ටිකකුත් දා ගන්නවා. අර එහෙම දාලා ගත්තට පස්සේ ඒක මාරම රසයි. ඉතින් ඊට පස්සේ දැන් මම මේ හදන්නේ පපඩම් ටික බැද ගන්න. අනේ මන් දන්නේ අප්පා මගේ ෆෝන් එක වෙලාවකට පිස්සු නටනවා මේ වෙලාවකට වොයිස් කරන්නේ ඇහෙන්නෙත් නැහැ. මම මේක හදන්නත් ගෙනිච්චා මේකේ තියෙන ලෙඩේ කියලා. ඒ වුණාට එයාලා බලලා කියනවා ඉතින් මුකුත් එහෙම ලෙඩක් නැහැයි කියලා. අනේ මන් දන්නේ ඉතින් මට නම් තේරෙන්නේ මේක මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම වෙන්නේ ඇයි කියලා කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් අනේ මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් මම දැන් මේ අන්නාසි ගෙඩිය කපා ගන්නකන් ඉන්නේ. මට මේ වෙලාවේ කතාවක් මතක් වෙනවා. ඔයාලත් ඒක දන්නවා. අර කියනවනේ ඉස්සර කසාද බැඳලා මනමාලි එක්ක ගෙදරට කැඳගෙන ආවට පස්සේ එයාට දෙනවලු අන්නාසි ගෙඩියක් කපන්න. ඉතින් එයා ඒ අන්නාසි ගෙඩිය කපන විදියෙන් එයා ගැන තීරණය කරනවලු. එයා ලෝභයිද එතකොට අර පිරිමියස්ගෙන් වැඩ කරනවද එහෙම කියලා. ඉතින් මම නම් දන්නේ නැහැ. මමත් ඕක අහපු කතාවක් තමයි. ඕක ඉතින් කොච්චර දුරට හරිද වැරදිද කියලා කියන්න නම් මම දන්නේ නැහැ. එහෙම කියනවා කියලා නම් ඉතින් අහලා තියෙනවා. ඉතින් මටත් මේ වෙලාවේ හිතුණා දැන් ඉතින් මමත් අන්නාසි ගෙඩිය කපන නිසා මං ගැනත් බලා ගන්න කවුරු හරි මෙතන හිටියනම් කියලා. එහෙනම් ඉතින් සමහර විට මේක බලලා පිළිලුවට හරි මොනවා හරි මටත් කියයිනේ කියලා වගේ. ඉතින් අපේ නැන්දම්මත් නැහැනේ. අපේ මහත්තයාගේ අම්ම නැහැනේ. එයා නැති වෙලානේ. එයාවත් හිටියනම් සමහර විට ඉතින් බලලා මොනවා හරි කියයි. හැබැයි ඇත්තමයි කියන්න ඕනේ ඒ අම්මා ගැන නම් එයා ගොඩාක් හොඳ කරුණාවන්ත කෙනෙක්. කවමදාවත් එයයි මායි අතරේ ප්‍රශ්න ඇති වෙලා නැහැ. කවදාවත් කිසිම දවසක මමයි ඒ අම්මයි වෙනම උයාගෙන කාලත් නැහැ. ඉතින් ඔන්න කොහොම හරි දානෙට ගස් ලැබු ගෙඩියකුයි කොමුඩු ගෙඩියකුත් හම්බ වුණා. ඒ අම්ම නැති වෙනකම්ම ඒ අම්මයි මමයි එක ගෙදර එකට තමයි හිටියේ. ඉතින් එයාගේ හොඳ ගතිගුණ කියනවනම් මට මගේ ලොකු පුතා හම්බ වෙන්න ඉඳිද්දී මාස 3ක් යනකම් මට එක දිගටම වමනේ ගියා මොනවත්ම කන්න කියන්න බැරුව. ඉතින් එහෙම වමනේ යනකොට මට එළියටවත් යා ගන්න තරම් වෙලාවක් නැහැ. මට එකපාරටම ගේ ඇතුලේ හිම්ම හෝස් ගාලා වමනේ යනවා. ඉතින් මට මාරම දුකයි මේ වෙලාවේ ඒ අම්ම ගැන ගොඩක් කියන්න ඕනේ. එයා මට වචනයක්වත් කියන්නේ නැහැ. එයා ඒ ඔක්කොම අස් කරනවා අනේ පව් ඉතින්. ඉතින් අපි ගොඩාක් ඒ අම්මව මතක් කරලා පින් දීලා දාන දෙනවා කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒ අම්මා එහෙම සැරපරුස නපුරු කෙනෙක් නෙමෙයි. හරිම අහිංසක ගොඩාක් අහිංසකයි. මම කලින් වීඩියෝ එකක් කියලා ඇති මම අපේ මහත්තයා බැඳලා එනකොට මම උයන්නවත් දන්නේ නැහැ කියලා. ඉතින් බලන්නකෝ උයන්නවත් දන්නේ නැතුව එහෙම ආවම නැන්දම්මලත් එක්ක ඉන්න අමාරුයිනේ. ප්‍රශ්න ඇති වෙනවනේ. ඉතින් කවදාවත්ම මට නම් එහෙම ප්‍රශ්න ඇති වෙලා නැහැ. මට එයා එහෙම මම උයන්න දන්නේ නැහැ කියලා මට වෙනසක් කරලවක්වත් එහෙම කිසිම ආරවුලක් කවදාවත්ම ඇති වෙලා නැහැ. මට එහෙම වෙනස්කමක් කරලත් නැහැ. ඉතින් මමත් ඒ අම්මට මට පුළුවන් උපරිම මමත් එයාට සැලකුවා. ඒ අම්මත් ඒ වගේමයි මටත් එයාට පුළුවන් උපරිම එයත් මට උදව් කරා සැලකුවා. ඒ අම්ම නැති වෙනකම්ම අපි දෙන්න ගොඩාක් සමගියෙන් හිටියා. ඉතින් ඔන්න අපේ ගහේ peer ගෙඩියක් තිබුණා. ඒකත් හොඳටම පැහිලා තිබුණා. ඉතින් ඊට පස්සේ මම ඒකත් කපලා ගම් මිරිස් කුඩු ලුණු කුඩු චුට්ටක් දාලා ඒකත් අර කප් එකට දාලා හරි ගස්සලා ගත්තා. දැන් ඉතින් ඔන්න මම තේ බොන වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
මට පුරුදු වෙලා තියෙනවා 10 අමාරට 11ට විතර තේ ටිකක් බොන්න ඕනේ. ආයි හවසටත් තේ ඕනේ. ඉතින් ඔන්න ඔය වේල් දෙකට නම් අනිවාර්යයෙන්ම තේ ටිකක් ඕනෙමයි. හැබැයි ඉතින් එහෙමයි කියලා මම නිකන් නම් තේ බොන්නේ නැහැ. කන්න දෙයක් මොනවා හරි තිබුණොත් විතරක් මම තේ ටිකක් බොනවා. නැත්තම් නම් ඉතින් තේ බොන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් මම දාන්නේ නම් උයලා ඉවරයි. ඔක්කොම පළතුරු ටිකක් කපා ගත්තා. බත් එකත් මම මෙන්න මේ බාස්කට් එකට බෙදා ගත්තා. ඉතින් ඊට පස්සේ ලියපු කරි ව්‍යංජන ටිකත් භාජන වලට දාගත්තා. ඉතින් දානි අරන් යනකොට පන්සලට යනකොට නම් ඔන්න කඩයක් හම්බ වෙනවා. ඉතින් එතකොට අපි යනින් ගමන් කඩෙන් ගන්නවා පොල් තෙල්, හඳුන් කූරු, පහන් තිර, එතකොට අයිස්ක්‍රීම් මොනවා හරි එක්ක යෝගට් හරි. ඉතින් මට කියන්න බැරි වුණානේ මං දානු වෙන වෙලාවේ නම් ඔයාලට හෙනවා ඇත්තටි හෝ සද්දේ. ඒ වෙලාවෙ නම් ටිකක් වැස්සා. මහා වෙලාවක් නම් ඉතින් ඒ වැස්ස තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ නම් මේ හවස මං දානෙත් ගෙනහින් දීලා එළ ඔය පේනවනේ හොඳට අවුව පායනවා. ඉතින් මට හිතුණා වත්ත පල්ලෙහා ටිකක් සුද්ධ කරගන්න. වහිනකොට හොඳටම කැලෑවෙනවනේ. ඉතින් මේ වගේ පායන වෙලාවක් අල්ලලා හොඳටම මුළු වත්තම සුද්ධ කරගන්නවා. පුළුවන් ඉඩ තියෙන වෙලාවට ඒ විදිහට සුද්ධ කරනවා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා දන්නවනේ ඉතින් මම හැපි නෙළුම් කියලා. ඉතින් හැපි නෙළුම් මගේ channel එකට මගේ ආදරණීය ඔයාලා මාව බලන ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මාව බලන්න ඔයා ආදම නම් ඔයාවත් ගොඩාක් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මගේ ආදරණීය යාළුවොත් මාවත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඒකත් ආදරෙන් මතක් කරන ගමන් මගේ වීඩියෝ එකත් හොඳයි කියලා ඔයාලට හිතුණා නම් like එකක් දාලා comment එකකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. ඉතින් මම මේ වීඩියෝ වලින් ගේන්නේ අපේ ඇත්තම ජීවිත කතාව තමයි. ඉතින් අපි අර පාළුවේ නිකන් ගෙවල් වලට වෙලා ඉන්න නිසා ඒක නිසාම තමයි වැඩිපුරම මෙහෙම දෙයක් කරන්න හිතුනේ. එතකොට අර පාළුව කාන්සියේ දේවල් නැති වෙලා යනවා. එතකොට තව තමයි අපේ ජීවිතවලටත් මොකක්ම හරි තවත් අලුත් අත්දැකීම් එකතු වෙනවා. ඉතින් තව කියන්න ඕනේ මම වීඩියෝ එක පටන් ගනිද්දි නම් මම ඔයාලට කියනවා ඔන්න ඉතින් මම අදත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවා කියලා. ඉතින් කියන්න ඕනේ මම එහෙම කිව්වට වීඩියෝ එක මට ලස්සනයි කියලා පෙනුනට දැනුනට ඉතින් මගේ ආදරණීය ඔයාලා මට වීඩියෝ හොඳ නැත්නම් කමෙන්ට් එකකින් කියන්න. වත්ත වටේ කැලෑ වෙලා තියෙනකොට මුළු පරිසරයම නිකන් මහා මේ අන්ධකාර වෙලා වගේ මහා මුහුතල පාටයි. ඉතින් ලස්සනට සුද්ධ කරලා ලස්සනට තියෙනවා දැක්කම හරියට එළිය වැටෙනවා. මුළු වත්තම එළිය වැටෙනවා. ඉතින් මගේ වීඩියෝ එක අදට ඉවරයි. ආදරණීය ඔයාලා හැමෝටම බුදු සරණයි.